අපි අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ මහනුවර කඳුකරේ අර එනසාල් සුවඳයි පල්ලිවල සීනු සද්දෙයි එකට මුහු වෙන පසුබිමක දිගහැරෙන කතාවක් ගැන. මේක ඇදහිල්ල පවුලේ වගකීම් සහ තමන්ගේම ආසාවන් අතර හිරවුණු තරුණියක් අංජලි පෙරේරා කන්‍යාරාමයකට ඇතුල් වෙන ගමන ගැන අපි කරන ගැඹුරු විමසීමක්. ඔව්. මේකට අපි පාවිච්චි කරන්නේ ටෙක්ස්ට් කියන මූලාශ්‍රයේ කොටස්. අපේ අරමුණ මේ කතාවේ මතු පිටින් පේන දෙයට වඩා යටින් තියෙන දේ තේරුම් ගන්න එක. ඒ කියන්නේ මේ තරුණියගේ ජීවිතේ මේ තරම් ලොකු වෙනසක් වෙන්න බලපාපු සංස්කෘතික සහ ආර්ථික පීඩනය මොකක්ද? ඇගේ මේ ගමනේ හැම පියවරකම තියෙන සංකේතාත්මක තේරුම මොකක්ද කියන එක අපි හොයලා බලමු. එහෙනම් අපි මුලින්ම පටන් ගමු කවුද මේ අංජලි කියන්නේ කියන තැනින්. මූලාශ්‍රවල විස්තර වෙන විදිහට ඇය අවුරුදු 22ක බොහොම සරල බැතිමත් කතෝලික පවුලක හැදුණු තරුණියක්. හරි. ඇගේ ලෝකය හයව කුඩි. පල්ලිය, ගෙදර, යාළුවෝ. ඇගේ හීන වෙලා තිබුණේ ගුරුවරියක් වෙන එක. එහෙමත් නැත්නම් ගමේම කෙලික්ව කසාද බැඳලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන එක. ඒත් එකපාරටම මේ හැමදේම වෙනස් වෙනවා. ඔව්. මෙතන තමයි කතාවේ වැදගත්ම හැරවුම් ලක්ෂය තියෙන්නේ. ඇය කන්‍යාරාමයට යන්න තීරණය කරන්නේ ඇගේ කැමැත්තෙන් නෙවෙයි. ඒ කියන්නේ ඒක බලෙන් වගේ වෙන දෙයක්ද? බලෙන් වගේ. ඒක ඇයට පටවන තීරණයක්. ඇගේ දෙමව්පියන්, ඒ කියන්නේ තේවත්තක වැඩ කරන තාත්තයි, ගමේ ඇඳුම් මහන අම්මයි මේ තීරණය ගන්නේ හේතු දෙකක් උඩ. එකක් තමයි ඔවුන්ගේ දැඩි ආගමික භක්තිය. අනික තමයි පවුලේ තිබුණු ආර්ථික අපහසුකම්. ඒ කියන්නේ මේක ආගමික කාරණයක් වගේම ආර්ථික කාරණයක් කියන එකද? හරියටම. මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා ඔවුන්ට තව උගන්වන්න ඕන පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. හරි. ඉතින් ඒ කාලේ ඒ වගේ සමාජ පසුබිමක දුපත් පවුලක දුවෙක්ව කන්‍යාරාමයකට යවන එක පැත්තකින් දෙවියන්ත කරන පූජාවක් විදිහට දැක්කා. ඔව්. අනිත් පැත්තෙන් ඒක ප්‍රායෝගික විසඳුමක්. කසාද බන්දලා දෙන්න දෑවැද්දක් දෙන්න ඕනේ නෑ. පවුලේ කෙනෙක්ගේ බර අඩු වෙනෝ. ඒ වගේම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා කියන විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ දෙවියන්ගේ කැමැත්ත කියන ලේබල් එක ඇතුලේ එන ආර්ථික සහනයක්. හරියටම. ඒක තමයි ඇත්ත. මේ පීඩණයට අංජලි මුහුණ දෙන විදිය ගැනත් හරිම සංවේදීව විස්තර කරනව නේද? ඇය එකපාරටම කෑ ගහලා විරුද්ධ වෙන්නේ නැහැ. නෑ. බොහොම මෘදු විදියට කියනවා අපච්චි මොන වෙනත් විදියට සේවය කරන්න කැමතියි කියලා. ඒත් ඒ හඬ යටපත් වෙනවා. ඔව්. ඇගේ මවගේ උත්තරයෙන් එක පැහැදිලි. ඇය කියන්නේ මේක අපේ පවුලට ආශිර්වාදයක් කියලා. එතනදී අංජලිගේ පුද්ගලික කැමැත්තට වඩා පවුලේ යහපත. දෙමව්පියන්ගේ විශ්වාසයන් ඉස්මතු වෙනවා. ඔව්. ශ්‍රී ලාංකීය සංස්කෘතියේ තියෙන අර දෙමව්පියන්ට කීකුරු විය යුතුයි කියන අදහසත් එක්ක ඇයට අකමැතිය මුලත් මේකට එකඟ වෙන්න සිද්ධ වෙනවා. ඒක කැමැත්තකට වඩා යටත් වීමක්. යටත් වීමක්. ඔව්. එතනින් පස්සේ තමයි ඇය නිර්මල හදවතේ සහෝදරයන්ගේ කන්‍යාරාමයට යන ගමන පටන් ගන්නෙ. මට ඒ ගමනේ විස්තරය කියවද්දි හරිම විශේෂ දෙයක් දැනෙලා තියෙනවා. ඒ තමයි ඒ ගමනේ තිබුණු නිහඬතාවය. බස් එකේ හැමෝම නිහඬයි. ඒක සාමාන්‍ය ගමනක් වගේ නෙවෙයි. ඒක හරිම බර නිහඬතාවයක්. ඒකෙන් කියවෙන්නේ අංජලිගේ හිතේ තියෙන බර. එයා එක ලෝකයක් අතෑරලා තව ලෝකයකට යනවා. ඒ නිහඬතාවයේ බින්දෙන්නේ දිව්‍ය දයාවේ ජපමාලය සජ්ජායනා කරනකොට විතරයි. ඒකෙන් පේනවා ඇගේ පවුලේ අය මේ ගමන දිහා බලන්නේ කොයිතරම් ආගමික කෝණයකින්ද කියලා. ඔව් ඒත් අංජලිට ඒක එහෙමද කියන ප්‍රශ්නේ ඉතුරු වෙනවා. ඇය අරන් යන දේවල් ගැනත් කතා කරමු. ඇගේ අතේ තියෙන්නේ පොඩි රෙදි මල්ලක් විතරයි. ඒකේ තියෙන දේවල් ටිකෙන් ඇගේ මුළු අතීතයම කියවෙනවා වගේ. පරම සල්වා කමිසයක්, ආච්චිගෙන් හම්බුණු බයිබලයක්, ලී කුරුසියක්. ඒ හැම දෙයකටම තේරුමක් තියෙනවා. පරණ සල්වාරයෙන් කියවෙන්නේ අය දාලා යන තරුණ ලෞකික ජීවිතය. ආච්චිගේ බයිබලෙන් කියවෙන්නේ ඇගේ පවුලේ પરම්පරා ගානක ඇදහිල්ල. ලී කුරුසිය ඒක ඇගේ පුද්ගලික භක්තිය. ඒත් එක්කම බලන්න ඇගේ කනේ තියෙන පිත්තල කරාබු, ගෙවිච්ච රබර් සෙරෙප්පු දෙක මේ හැමදේම ඇගේ අනන්‍යතාවයේ කොටස්. දැන් ඇය මේ හැමදේම අතාරින්නයි යන්නේ. ඒ මල් ඇතුලේ තියෙන්නේ ඇගේ මුළු පැරණි ජීවිතේමයි. ඒක ඇත්ත. කන්‍යාරාමයට ආවට පස්සේ ඇව පිළිගන්නේ මෞතුමිය. ඇව විස්තර කරලා තියෙන විදියත් හරිම බලවත්. අවුරුදු ගානක භාවනා ජීවිතයෙන් මුහුණ කැටයම් වෙච්ච ටිකක් සැරපෙනුමක් තියෙන කෙනෙක්. ඇය අංජලිට කියන පළවෙනිම වාක්‍ය තමයි ඔබ දැන් අංජලි සහෝදරිය. මේක නිකම්ම නමක් වෙනස් කිරීමක් නෙවෙයි නේද? කොහෙත්ම නෑ. ඒක තමයි පරිවර්තනයේ පළවෙනි පියවර.
අංජලි පෙරේරා කියන හීන තිබුණු යාළුවෝ හිටපු පවුලක් එක්ක ජීවත් වුණු තරුණිය එතනින් මැරිලා අංජලි සහෝදරිය කියන ආයතනයකට අයිති කෙනෙක් ඉපදෙනවා. ඒක ඇගේ අනන්‍යතාවය මකලා දාලා අලුත් අනන්‍යතාවයක් බලෙන් ආරෝපණය කිරීමක්. ඔව්. ගමන භෞතිකව ඉවර වුණාට ඇගේ ඇතුලේ තියෙන සැබෑ ගමන පටන් ගන්නේ එතනින්. මෙතනින් තමයි ඇත්තම කතාවේ ගැඹුරම තැනට අපි යන්නේ. ඒ තමයි ඇගේ පළවෙනි දවසේ සිදුවෙන පරිවර්තනයේ චාරිත්‍රය. ඔව්. ඇයව අඳුරු කාමරයකට එක්කගෙන යනවා. ඒ කාමරයේ තියෙන්නේ කුරුසියකුයි මරියතුමියගේ රූපෙකුයි විතරයි. එතනදී අයට අනකරනවා ඇය ඇඳන් ඉන්න ඇඳුම ඒ සල්වාර් එක ගලවලා දාන්න කියලා. ඒ මොහොතේ ඇයට දැනෙන හැඟීම ගැන කියවෙනවා නිරාවරණය වීමේ හැඟීමක් කියලා. ඒක නිකම්ම ඇඳුම් ගලවනවට වඩා එහා ගිය දෙයක් වගේ. අනිවාර්යෙන්ම. ඒක ශාරීරික නිරාවරණයකට වඩා මානසික නිරාවරණයක්. ඒකගේ පරණ අනන්‍යතාවය ගලවලා විසි කරනවා වගේ දෙයක්. ඇගේ කැමැත්තෙන් තොරව. ඔව්, එයාගේ කැමැත්තෙන් තොරව. ඊට පස්සේ තමයි ඇයට අලුත් ඇඳුම ලැබෙන්නේ. කන්‍යා සොහොයුරියකගේ ඇඳුම. ඒ ඇඳුම ගැනත් විස්තර කරනවා කළු පාට කිසිම හැඩයක් සැරසිල්ලක් නැති රළු කපුරෙද්දකින් මහපු ගවුමක්. ඔළුව වහන සුදු රෙද්දක්. ඒක ඇඳගත්තම ඇයට දැනෙම දේ ගැන කියද්දි ඒක හරිම ශාරීරික අත්දැකීමක් නේද? ඔව්, රළු රෙද්ද ඇඟ හූරනවා, ඔළුව වටේ තද කරලා බඳින රෙද්ද නිසා ඔළුව රිදෙනවා. මේ හැම දෙයක්ම නිකම්ම ඇඳුමක් මාරු කරනවා වගේ නෙවෙයි. නෑ, මේක ඇත්තටම පුද්ගලයෙක්ව ක්‍රමානුකූලව කඩලා බිඳලා දාන ක්‍රියාවලියක්. හැම ශාරීරික අපහසුතාවයක්ම මෙතනදී මෙවලමක්. ඔව්. රළු රෙද්දෙන් මතක් කරනවා ලෞකික සැප සම්පත් අත්හැරින්න ඕන කියලා. හිසකෙස් තද බනිස් ගෙඩියකට එකතු කරලා ඔළුව වටේ රෙද්ද තද කරලා බඳින එකෙන් සංකේතවත් කරන්නේ නිෂ්පල දේවල් ලස්සන ගැන හිතන එක අත්හරින එක. ඔව්. ඒක හරියට මනෝවිද්‍යාත්මකව කෙනෙක්ව රීසෙට් කරනවා වගේ. හරියටම ඒකට පාවිච්චි කරන්නේ ශාරීරික වේදනාව සහ අපහසුතාවය. ඒ වගේම පාවහන් නැතුව සීතල ගල් පොළවේ ඉන්න සරස්වනවා. ඔව්, ඒක තමයි යටහත් පහත්කමේ සහ ද්‍රව්‍යමය දේවල් වලින් වෙන්වීමේ බලවත්ම සංකේතය. තමන්ගේ ශරීරය ගැන තියෙන අයිතිය, තමන්ගේ සුව පහසුව ගැන තියෙන අයිතිය නැති කරනවා. ඒ කියන්නේ ඔබ දැන් ඔබට අයිති කෙනෙක් නෙවෙයි, ඔබ මේ ආයතනයට දෙවියන්ට අයිති කෙනෙක් කියන පණිවිඩය ශරීරයටම කාවවත් දෙනවා. අංජලි පෙරේරා කියන පුද්ගලයාව සම්පූර්ණයෙන්ම මකලා දාලා අංජලි සහෝදරිය කියන කෙනාව ගොඩනගන්න පළවෙනි සහ බලවත්ම පියවර තමයි මේක. මේ ශාරීරික වෙනස පිටම ඇගේ මනස ඇතුලේ වෙන දේ තමයි ඊටත් වඩා සංකීර්ණ. කාමරේ තියෙන ඉරිතලපු කණ්ණාඩියකින් ඇය තමන් දිහා බලනවා. ඒත් ඇයට ඇවම අඳුනගන්න බැහැ. එතන ඉන්නේ කවුද මේ කියලා ඇය කල්පනා කරනවා. මට මෙතනදී හිතට වැදුණුම වචනේ තමයි ඇයට දැනෙන්නේ දුකට වඩා ලැජ්ජාවක් කියලා. ඇයි ලැජ්ජාවක්? ඔය ප්‍රශ්නේ හරිම වැදගත්. මොකද ඒ ලැජ්ජාව කියන හැඟීමෙන් තමයි ඇගේ අභ්‍යන්තර ගැටුම හොඳටම පේන්නේ. දුකක්, සොයන් අනුකම්පාවක් දැනෙන්න පුළුවන්. ඒත් ලැජ්ජාවක් දැනෙන්නේ ඇයි? ඔව්, ඊයි. මොකද මේ සිද්ධ වෙන දේ ඇගේ තෝරා ගැනීමක් නෙවෙයි. ඒක ඇගේ පාලනයෙන් තොරව බලහත්කාරයෙන් සිද්ධ වුණු යටත් වීමක්. ඒ අලුත් ඇඳුම ඇගේ යටත් වීම මුළු ලෝකෙටම ප්‍රදර්ශනය කරන සංකේතයක් වගේ ඇයද දැනෙනවා. ඒක තමයි ඒ ලැජ්ජාවට හේතුව. මගේ කැමැත්ත නැති වුණා කියන හැඟීම. හරියටම. ඒ හැඟීමත් එක්කම ඇගේ මතකයන් ගලාගෙන එනවා. පල්ලියේ පූජාසනෙට මල්ලහුරු ගොතපු හැටි, නුග ගහ යට ඉඳගෙන යාළුවන් එක්ක රහස් කියපු හැටි, ඇගේ පරණ ජීවිතයේ සතුටුම මතකයන්. ඔව්. ඒක හරියට ඇයට දැන් අහිමි වුණු දේවල් එකින් එක පෙළගස්වල පෙන්නනම වගේ. ඔව්, ඒක මනස තමන්මම ආරක්ෂා කරගන්න හදන විදිහක්. වර්තමානයේ වේදනාව දරාගන්න බැරි වුණාම මනස අතීතයේ සතුටුදායක තැන්වලට යනවා. ඒත් එකෙන් වේදනාව තවත් වැඩි වෙනවා විතරයි. මොකද හැම මතකයක්ම දැන් ඇයට අහිමි වෙලා ඉවරයි. ඔව්, කතාවේ සඳහන් වෙනවා අනිත් නවක කන්‍යා සොහොයුරියන් ඇගේ අපහසුතාවය දැකලා කාරුණිකව කතා කළත් ඒ කිසිම දෙයකින් ඇගේ හිතේ තියෙන කැළඹීම නැති වෙන්නේ නැහැ කියලා. ඒත් මේ හැම වේදනාවක්, ව්‍යාකූලත්වයක්, ලැජාවක් මැද්දේ කතාවේ පුංචි බලාපොරොත්තුවක සේයාවක් මතු කරනවා. එදා හවස දේවස්ථානයේ සන්ධ්‍යා යාචනා වෙලාවේදී ඇගේ හිතේ පිළිගැනීමේ බින්දෙන සුළු බීජයක් පැලවෙනවා කියලා කියනවා. ඒක කොහොමද තේරුම් ගන්නෙ? ඒක හරිම සියුම් තැනක්. ඒක සතුටක්වත් තමන්ගේ තීරණය හරි කියලා හිතන එකක්වත් නෙවෙයි. දරදඬු ලීපඩිය උඩ දන ගහගෙන රිදෙන හිස් පතුල් එක්ක බිඳුණු හඬින් යාචනා කරනකොට සමහර විට මේ මාර්ගයේ මොකක් හරි අරමුණක් තින්නේ නැති කියන පුංචි සිතුවිල්ලක් ඇගේ හිතේ එනවා. ඒක හරියටම දියේ ගිලෙන කෙනෙක්
පිදුරු ගහක හරි එල්ලෙනවා වගේ දෙයක්ද? හරියටම ඒ වගේ මේ දරාගන්න බැරි වේදනාවට මොකක් හරි අර්ථයක් දෙන්න හිත උත්සාහ කරනවා. ඒක තමයි ඒ පිළිගැනීමේ බින්දනසුළු බීජය. ඒකෙන් කියවෙන්නේ මේක හරිම සංකීර්ණ දිග මානසික ගමනක ආරම්භය විතරයි කියන එක. එනම් මේ කතාව සාරාංශගත කළොත් අපි දැක්කේ ආගමික භක්තිය සහ පෞලේ ආර්ථික පීඩනය කියන ප්‍රබල බලවේග දෙකකට මැදි වෙලා තමන්ගේ ජීවිතයේ තීරණය තමන්ටම ගන්න බැරි වුණු තරුණියක් ගැන. ඔව්. ඇගේ අනන්‍යතාවය ඇඳුමෙන් පටන් අරන් නමින් ඉවර වෙනකන් ක්‍රමානුකූලව මකලා දාලා අලුතෙන් ගොඩනගන හැටි අපි දැක්කා. කතාව ඉවර වෙන්නේ ඇය තමන්ගේ අලුත් ජීවිතයේ බර කරට අරගෙන තමන්ගේ පොඩි කාමරයේ ඇතුලේ අනාගතයේ එන අභියෝගවලට මුහුණ දෙන්න සූදානම්ෙන් ඉන්න මොහොතක. අවසාන වශයෙන් අපි මේ සාකච්ඡාව ඉවර කරමු. තවදුරටත් හිතන්න දෙයක් ඉතුරු කරලා මූලාශ්‍රය අන්තිමට කියනවා ඇගේ ගමන ඇදහිල්ලේ සහ ස්වයං සොයාගැනීමේ පරීක්ෂාවන්ගෙන් පිරී ඇති බව. මෙතනින් හරිම වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. කෙනෙක්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් වගේ තෝරලා දෙන මාර්ගයක ඇත්තගම සැබෑ ඇදහිල්ලක් සැබෑ ආත්ම සොයා ගැනීමක් කරන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් ඒක අවසානයේදී ජීවිත කාලෙම නිහඬව දුක් විඳින සම්මුතියක් විතරක් වෙයිද?